ඉතින් පුතේ මං අද ඔයාලට අරගෙන ආවේ ගිරා පැටියෙක් ගැන ලස්සන කතන්දරයක්. ඉතින් එකමත් එක කාලෙක ලස්සන වනාන්තරයක පේරගහක් තිබුණා. ඒ පේරගහේ ගිරා පවුලක් ජීවත් වුණා. මේ පවුලේ හිටියා අම්මයි තාත්තයි පැංචා කියලා හරි හුරතල් පැටියෙකුයි. එයාගේ පිහාටු කොළම කොළ පාටයි. බෙල්ලේ රතු මාලිකුත් තිබුණා. ඉතින් දවසක් එයාගේ අම්මා කෑම හොයන්න යනකොට පැටියට කතා කරලා කිව්වා පුතේ අද මං එනකල් මේ පේරත්තෙන් එහාට එහෙම යන්න එපා. කැලේ අලුත් වැල් වර්ග හැදිලා තියෙනවා. ඒ වගේ පැටලුනොත් ඔයාට පියාඹන්න බැරි වෙයි. හාම්මේ. එහෙම කියලා ගිරා පැටියත් කිව්වා. ඉතින් හැමදාම වගේ ලස්සන සමනල්ලු පස්සේ පියාඹන්න පැංචට ගොඩක් ආස හිතුණා. එක පාරටම ලස්සන නිල් පාට සමනලේ පැංචා ගාවින් පියාඹගෙන ගියා. පැංචට අම්මා කියපු හැම දේම අමතක වුණා. එයා සමනලයා පස්සේ හිමින් පියාඹගෙන ගියා. ඉතින් මේ ගිරා පැටියා දන්නේම නැතුව එයා ගියේ කැලේ තියෙන අඳුරු පැත්තකට. එතන ගොඩක් අමුතු වැල් වර්ග තිබුණා. එක පාරටම මේ ගිරා පැටියාගේ එක පියාපතක් ලොකු කටු වැලක පැටලුණා. අනේ මට යන්න බෑ. මගේ පියාපත් රිදෙනවා. පැංචා හොඳටම බය වෙලා එහෙම කිය අඬන්න පටන් ගත්තා. ඒ වෙලාවේ එතනින් පියාඹගෙන ආපු ලොකු ගිරවියක් පැංචාව දැක්කා. එයා ඉක්මනටම ඇවිල්ලා හිමින් සැරේ මේ පැංචාගේ පිහාටු මේ කටු වැලෙන් බේරගත්තා. පැංචෝ ඇයි අම්මා කියන දේ ඇහුවේ නැත්තේ? ඔන්න මේ ගිරා නැන්දා මේ පැටියගෙන් ඇහුවා. පැංචට එයා කරපු වැරද්ද තේරුණා. එයා අඬා ගෙදර ගියා. අම්මා ආවම පැංචා දුවලා ගිහින් අම්මව බදාගෙන කිව්වා අම්මේ මට සමා වෙන්න. මං අය කවදාවත් අම්මා කියන දේ අහන්න නැතුව ඉන්නේ නෑ. ඉතින් මගේ පුතේ ඔයාලත් අම්මයි තාත්තයි කියන දේවල් අහලා හරි පරිස්සමට ඉන්නව නේද? සබ්ස්ක්‍රයිබ් කරන්න.